විරෝධ අවුරුදු 20ක් තිස්සේ මම පාර්ලිමේන්තුවේ බලපන් මේ ගේවත් මට හදාගන්න බැරි වුණා. තඹ දොයිතුවක දෙයක් අපි හොරකම් කරලා දිනවද බා? ඔව් සර්. අපි පාලම් බෝක්කුණා කීයක් හැදුවද? අන්න සතයක්වත් ගත්තේ නැහනේ. ඔබට විතරයි තේරුනේ. බලපන්. සර්ගේ ගේ හැදුනේ තුනට. දැනුගේ කිව්වල අපි හැදුවා නේද? හා? කෑනුගේස් ගාව ගන්න එපා. මේ සුබ මොහොතකට යන්නේ. කෑනුගේස් ගාව ගන්න එපා. ඒක මෙතන අදාළ නැහැ නේ බා. නේ? කපුවම් වෙන්න යම. වාහනේ ගනි. යම. උන්ගේ සද්ද කොහමද? ඔව් බං. මේ තියෙන්නේ උන් කරපුවා. මේ තියෙන්නේ කරන්න ඕනේ ඒවා. ඒකට උගේ කයිය ගෑනු ගැන කියද්දි මුගේ කට වැහෙනවා. ඕක තමයි. නැගිට සර්. කොහොමද ඩිපෙන්ඩර් සර් මැඩම් අරන් ගියානේ. යකෝ ඕකිට ඕනේ නැති මකුලන්නේ නැහැ බලපන් වැදගත් ගමනක් යන්න හිටියේ විතරයි නැගපන් යමන් මවුල දැන් හරිද බෑබන් යකෝ මං යන්නේ මොකේද රෙඩියෝ නැගපන් යමන් තිතා ඔය බලපන් මේවා යන්න පුළුවන්ද කියලා යකෝ හැමද කියලා කියලා යමන් ස්ටාර්ට් වෙන්නේ නැද්ද මකුලක් යකෝ අයියෝ බලපන් බං මගේ කොන්ත්‍රාත් දිනව මේ ඔහු චක්කුවේ ඇවිල්ලා මගෙත් තියදෙනවා. බොල දෙන්නගේ පිළි දෙනවා අnder ගිහලා කපුවට කතා කරපන් කපුව කොහෙද ඉන්නේ බලන්න හරි මේ පැත්තන ලස්සනයි නේ. ආ මේ ටික ලස්සනයි නේ. ලස්සනයිද ඇයි හොඳ නැද්ද? මේ කපුවට කතා කරපන් කපුවට හරි. කවුමහත්තයා දේවාලයට එන්න කියලා කිව්වා. විරත්න පොඩ්ඩක් එනවා. කියන්න. කපුමහත්තයා එන්න කියලා. යන්න බලන්න. Kamate. Kamate. Betul ni. अब मैं लेट मंत्री तुम्हारी खाती है. මොකාගේ ඇයි දන්නේ නැද්ද? දැන් ටින්ටිනා मंत्री तुम्हारी एविडेंस पढ़ा जामु. ලැන්ඩින් ටිරාන් මතකයි මට කොහාද ඉන්නේ अगर इन කොළු ඕක තියා තියපන් මන්ත්‍රීතුමායි මාව මුණ ගැහෙන්න මම එනකන් ඕක තියාගෙන ජම या या මන්ත්‍රීතුමා විරාජ් කපුමහත්තයා මොකක්ද කිව්වේ නැද්ද කපුමහත්තයා මේකයි තියෙන්නේ මම මොනවා කරත් වැඩක් නැහැ මිනිස්සුන්ට මේ පාර මට ඡන්දෙ ගොඩ දාලම දෙන්න ඕනේ 69 ලක්ෂයක් ගියත් කමන්නේ මට මගේ වැඩේ කරෙන්නයි ඕනේ වැඩේ සුපිරියටම තියෙන්න ඕනේ මන්ත්‍රීතුමා ඔව්. 'මන්ත්‍රීතුමා කෙලින් කිව්වා නම් කාරණේ මොකද්ද වෙන්න ඕන?
කෙනෙක්ට වලපල්ලට යවන්න ඕනද? නැත්තම් මේ වැඩේ ගොඩින් දා දෙන්නද? කොහොමෙන් දෙකෙන් මොන වුණත් කමන්නේ වැඩේ වෙන්නයි ඕන. මන්ත්‍රීතුමා බය වෙන්න එපා. එදා පාර මම මන්ත්‍රීතුමාව ගොඩ දානවම තමයි. මන්ත්‍රීතුමා ඔහොම පොඩ්ඩක් ඉන්න. මම වැඩේ කරලා දෙන්න. මට පොඩි වෙලාවක් දෙන්න. හරි. මං ගිහින් එනකන් ඉන්න. මන්ත්‍රී ඔබ බය වෙන්න එපා. මේ තෙලෙන් උඹේ මුළු ජීවිතේම ගොඩ දා දෙනවා මං. මෙදා පාර තමයි ඔබ ගොඩ යන්නේ. ඔබ ගොඩ යනවා මන්ත්‍රී. මාත් ගොඩ යනවා. දෙන්නම් මම්බුට වැඩි. මන්ත්‍රීතුමා අපේ අත්ත මුත්තගේ කාලේ ඉඳලා පැවතගෙන වට්ටෝරුවක් මේක. මේක මහා බල සම්පන්න වට්ටෝරුවක්. හිටපු මැති ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපතිවරු, ජනාධිපති ආර්යවරු පවා මං ගාවට බඩ ගාගෙන ආවේ මෙන්න මේ බලගතු වට්ටෝරුව අරන් යන්න. අද වෙනකම් මේ වට්ටෝරුව අරන් ගියේ කිසි එකෙක් නැවත මාව හොයාගෙන ආවේ නෑ. හොයාගෙන එන තත්ත්වෙට මම වැඩ කරලත් නෑ. මේකෙන් තමයි ඔක්කොම ගොඩ ගියේ මන්ත්‍රීතුමා. මේකට කියන්නේ වල්ලකඩම් වට්ටෝරුව කියලා. මන්ත්‍රීතුමා මේ වට්ටෝරුව අත් දෙකෙන් වැඳලා ගත්තනම් විරාජ් පරිස්සමින් තියාගනි. මන්ත්‍රීතුමා කොහොමද? ඒක විතරක් මදි. මාගාව තියෙනවා තෙලක්. මේ තෙල මන්ත්‍රීතුමා එළියට බයින සෑම මොහොතකම ඉස්මුදුනට බින්දු දෙකක් දාගෙන හොඳ මසාජ් එකක් දාගෙන සුබ මූර්තියෙන් එළියට බහින්න. ඒ බහිද්දී බැහැලා ගිහින් අර වට්ටෝරුවේ තියෙන බඩු මලු ටික ගම්වාසීන්ට බෙදලා දෙන්න. මන්ත්‍රීතුමා පය තියෙන පළවෙනි ගෙදරින්ම මන්ත්‍රීතුමාගේ මැතිවරණ දිවියේ එතෙක් මෙතෙක් සිදු නොවූ සුබම සුබ මූර්තිය ඉටු වෙනවා. එන මන්ත්‍රීතුමා මේ පයිසානන් තයිලේ ගත්තනම් රාජ් පරිස්සමෙන් තියාගනින් ඕක. මන්ත්‍රීතුමා කොහොමද? ගම්වාසීන් මේ වෙලාවේ විඳින්න ඕනි උපරිම දුක විඳලා ඉන්නේ. මන්ත්‍රීතුමාලව පෙන්වන්න බෑ උන්ට. මන්ත්‍රීතුමාලා අනිත්‍ය වුන් මේ රට කෑවා. විනාශ කරා මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා විතරයි සතයක්වත් මංකොල්ල කෑවේ නැත්තේ. ඒ ගැන මට සතුටුයි. එහෙනම් මන්ත්‍රීතුමා කියාපු පරිදි ඔය තෙලෙන් බින්දු දෙකක් ඉස්මුදුනේ ගාගෙන අර වට්ටෝරුව දින 3ක් ඇතුළත ගම්වාසීන්ට බෙදලා දෙන්න. දවසක් ඇතුළත සුබ ලකුණු පෙන්නුම් කරනවා. පළවෙනි ගෙදරින්ම කපු මාත්‍යට මේ වැඩේ කරොත් හරියට සෙට් වුණොත් කපු මාත්‍යත් ගොඩ මාත් ගොඩ. කිරි ගෑට එන්න වගේ. ඒකනේ අපි කපු මාත්‍ය හොයාගෙන ආවේ. මන් දන්නවා. ඉතින් හොඳ ආයෙන. හොඳයි. පිට මං වුණා නම් අපි ගිහලා එන කපු මාත්‍ය. බොහොමයි. හොඳයි. එන අපි යනවා කොබ්බට. පරිස්සමින් ඉන්න මරින් පුතේ. නම. විරාජ් සර් බඩු වල ටික අරද බා. හරි සර්. මොකටද ඔය ටෙඩි බෑග් එනේ?
ඇයිසාර සිටිලා ඉදුට යකෝ අයියෝ ගෑලු කේස් ගාව ගන්න ඔක රැට ගෙන යන්න තියා රැට මාරු රැට ගෙන යන්න තියන්න යම යකෝ මං කිව්වා නේද ඔක තියලා ඉන්නේ ඔක තියලා වරන් බං ගියා කොහේ මගුල එක යන බලට අන්නේ වන්දන්නේ නෑ බං කට ගත්තද කිය ඒ මූණ තාම් අයියෝ කෝ බම් මේ යකා තාම ස්ටාර්ට් කරන්න හරිද ලගි යකෝ අදත් මේ මගුලද කෝ වහන්නේ බේබි අරන් ගිහලා යකෝ එක දවසකට බේබි අනිත් දවසේ ගෑණි මොකක්ද යකෝ මේක තේරුම නැගපන් යමන් දැන් හරිද දැන් උඹ ඊයේත් නැග්ගා බහපන් යකෝ මං යන්නේ එකේද මම යන්න පුළුවන් මගුලක්ද බේබිගේ නැගපන් මගුල ගන්නත් බෑ ඊයේත් තෝම යකෝ යමන් ඊයෝ මගුල බලපන් බලපන් කොල්ලෝ මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඔය පොත්පත්වල ඔක්කොම තියෙන මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ඕවට විසඳුම් හොයන්න ඕන ඔබ බොල බක් තියට වැඩක් නෑ බොල දෙන්නවත් අඩුම ගානේ ඕවට විසඳුමක් කල්පනා කරන්නේ නෑනේ ඔය පල්ලෝ ඕවට විසඳුම් හොයමු මන් තියෙනවා යමන් බලන්න අපි කම්මාත්‍යව බැලුවනේ ඔව් අපුවගේ වැඩේ සාර්ථක වුණොත් හොඳයි හොඳයි නේ ඒක නෙමෙයි කිව්වා ඔව් අර කම්මාත්‍යයට කියපු 169 අපි ඊඩම් කරනවද නෝ රුපියල් 2000ක් දීලා දුන්න නැති වුණොත් ඒ නොක උස්සපා ගෑන් එකකින් අර දාලා ගේම ක්ලෝස් කරලා දාමු මෙහෙට යන්න ඔව් යා වෙන්න ඒවත් තකල පුරුදු ගයක් යමු කොළුබ බලපන් කවුද ඉන්නේ කියලා අදාරෝ එතන කවුද මේ අපේ මන්ත්‍රීතුමා නොවේ ඒක තමයි මට බැරි වුණානේ මම පොරොන්දු වෙන විදිහට මේ ගේවත් හදලා දෙන්න ඔබතුමාට මට සමා වෙන්න ඕනේ කියන්නේ මුලින්ම අද ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ ඔබතුමාගේ ජීවිතේයි මගේ ජීවිතේයි දෙකම ගොඩ යන විදිහේ සුපිරිම වඩුමල්ලක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔන්න කොල්ල දියංගෝ නේද ඉතින් මේ බඩුමල්ල ඇතුලේ තියෙන්නේ උන්නැහැගේ ජීවිතේත් ගොඩ යන මගේ ජීවිතේත් ගොඩ යන එකම බඩුමල්ල මේක ඉතින් ඉතින් අන්න බොහොම පින් මන්ත්‍රීතුමා මේ කන්න වේලක් හොයාගන්න බැරි වේලාවක බඩු මල්ලක් දුන්නේ ගන්න කොහොමද ඉතින් මන්ත්‍රීතුමා ඔව් ගිය පාර තේ කාඩයක් අපන්න බැරුණානේ මන්ත්‍රීතුමා යම් මන්ත්‍රීතුමාගේ අතුල තේ කාඩයක් අද බොමු හරි යා හොලෝ උඹ හැම වෙලේම පාන මම ගිහිල්ලා එන්න බල දෙන්න හිටපන් බලන් ඉරයි මේ පැත්ත කොච්චර නිස්කලංකද ඒක තමයිනේ ට්‍රැවලින් කරන්න මරු පැත්තනේ මරු සුපිරි ලස්සන කැලීමක් තියෙනවා යකෝ මුන් ජීවිතයට හැදෙන්නේ කාලා කන්නේ 70 යකෝ උපත් පාලන කොපු දාලා කරන්න මම තරුණයෙක්ද යකෝ මම මේ වයසක මිනිහන්නේ ඒ මැදට යකෝ පැඩුක් දාලා යකෝ මුන්ට අපේ සුමනවට කැමතිත් නෑ දැන් වැඩකුත් නෑ නේ ඉතින් ඒත්
රාජ්‍ය රත්න මොකක්ද යකෝ අර දුන්නු බඩු මල්ල බඩු මල්ල මාරු වෙලා සර්. අයියෝ කෙලියා. අයියෝ මොකක්ද යකෝ කරේ සිරිලතා රැට දෙන්න තිබ්බ බඩු මල්ල තමයි මෙහෙට දීලා ඒක මොන මකොල්ද මම මෙතනට ගෙනාවේ අයියෝ මේ ගොන්ද අනිත් එක අර කපුවගෙන් ගෙනාපු තෙල ඕමන් ඒක ඒ තෙල වැඩ කරේ. තෙල වැඩ කරා තියෙලා හොඳයි නේ. තෙල හොඳයි. තෙල වැඩ කරා යකෝ මං අර අම්බාන්ට ගුටි කෑවා කුන්දත් බෑ යමන් අයියෝ කොහමද කපුවාගේ තෙල සුපිරි නේද? තෙල හොඳයි නේ. තෙල සුපිරි. හොඳ වැඩේ ඔකට. ඔක ගෑනුන්ට දෙන වදවලට. ඔව් ඔව්. දෙන්න තමයි මාව අන්නේ